Hey guys, ඉතින් මොකද වෙන්නේ? හුඟ කාලයකට පස්සේ වෙන බ්ලැකියා කාලු ආවා වීඩියෝ එකක් අරගෙන. නොදා ඉන්න බැරි වීඩියෝ එකක් කියලා මේක හිතුණා. මොකද මේ කාටවත් මේ බයින්න වෙනවා මේකේ. මේ බයින්න තු ඉන්න බෑ. මොකද මේ තරම් මේ ඇත්තටම දැන් අපි ගත්තොත් බං නැති වුණේ. මාළනි පොන්සේකා. අපි නිකන් කියන්නේ රෙජින කියලානේ බං. ඒ රෙජින කියන්නේ ඒ දෙන්න ඕනි තැන එයාට අපි දෙන හින්දා. උත්තරේ රෙජිනගේ රජින වගේ සලකන මේ මිනිස්සයාගේ මල ගෙදරට ගිහිල්ලා ආතල් ගන්න ගොබ්බ තනි ගොබ්බ තව එක කෑල්ලක් තියෙනවා ඒක දාගෙන ඒ වගේ 70ක් මේ ලංකාවේ ඉන්නවන්නේ 70 ගැන කියන තමයි මචං අද ආවේ මොකවත් නෙමෙයි මෙන්න මේ 70 මේ බලපංකො මේ වීඩියෝ අනි ගොබ්බයා මේ මූ උඩ රැවුලා නෙමෙයි මූ යට රැවුලා මගේ අම්මට මූට බයින් හිතෙනවා මේ බලපංකො මේ වීඩියෝ එකේ මූ දෙක ගන්න ආතල් මල ගෙදර ගිහිල්ලා බං බරු ඩබල දෙවෙත් තියන් ඉන්නේ යාළුවෝ අම්මගේ රෙද්ද බලපංකො මූ නිකන් බිග් ගර්ල් පාටි එකට ගිහිල්ලා වගේ කාලා කන්නේ හැදිරෙන්නේ තැනක් නොතැනක් නැහැ දන්නේ නැහැ කොහෙද ඉන්නේ කියලා මොකටද ආවි කියලා දන්නේ නැහැ TikTok කරන ගොබ්බ 70 මූ කාලා කන්නේ දැන් අනිත් එකී මේ හොඳ මේකී ඒකී රංගපානවා නමට මුංග කැරක්ටර් දීලා ගන්න උන්ට ගහන්න ඕනි මුංගේ ජීවිතේම රංගපෑන මූ රෙන්නේ යන්නේ රංගපාගෙනද කොහෙද බලපංකෝ හරි පොඩ්ඩක් ඉන්නලු ඔව් ඉඳපංකෝ මං කල්ලු කරා අන්න පොස් සාද නිවන් ගියා මේ මුංග කවුද බං මේ උන්ට චරිත දීලා ගන්න බෑ මුංග ටීවී යනකොට ටීවී වලට ගන්න තරම් කේන්ති යනවා බං මේවට මුං මේ මල ගෙදර අත්තර අර වටින මිනිස්සයාගේ මල ගෙදර ගිහිල්ලා මුං ආතල් ගන්නවා TikTok කරනවා මං දැක්ක උදේ චමුදිත නම් හොඳට කියනවා ඒකට නම් ඇත්තටම චමුදිතයි වට රෙස්පෙක්ට් ඔන්න ඔහමයි ලංකාවේ තාත්තේ එහෙනම් කොල්ලෝ අපි යනවා බයි